රටම අතරේ කරන ප්‍රවීණ නළුර් ආනන්ද වික්‍රමගේට දරුණු වකුගඩු රෝගයක් ජනිත් සංවේදීව හෙළි කරයි. පසුගියදා ආනන්දනීය මානෙල් නැමැති වැඩසටහනක් ඔහුගේ ආදරණීය පුතා වන ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ විසින් සංවිධානය කළ අතර බොහෝ කලාකරුවන් රාශියක් ඊට සහභාගී වුණා. එමෙන්ම ජනිත් කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට හොඳින් සලකන ආදරණීය දරුවෙක් වෙනවා. තමන්ට තිබුණු වාහනය තමන්ටම කියලා ගොඩනගාගත් කලා ජීවිතය කැප කරමින් ඔහු ආදරණීය තාත්තව සහ මෑණියන්ව රැකබලා ගන්නා ආදරණීය පුතෙක් වෙනවා. ඔහුගේ ආදරණීය පියා වන ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාට දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති බවටයි ජනිත් ඉතා සංවේදීව පවසන්නේ. වකුගඩු රෝගීන්ට වතුර බොන්න දෙන්නෙම නැහැ. ඔය මොන කතන්දර කිව්වත් අවසානයට තමයි තේරෙන්නේ මිනිස්සු ආසමතේ ඕනමතේ අපි හිතන්නවත් නැති වතුර කියලා. තාත්තට මිලිලීටර් මෙච්චරයි දවසට බොන්න පුළුවන් කියලා ලියලා දෙනවා. සර්ජරි එක අනිත්ත තියෙන්නේ. තාත්තා මේ දවස් දෙක ඉවසමු කියද්දිත් හෙට තියෙන ජීවිතය ගැන නෙවෙයි මිනිස්සු හිතන්නේ. මිනිස්සු හිතන්නේ අද බොන්න තියෙන මිලිලීටර් 300 වෙනුවට මිලිලීටර් 500ක් බොන්න තියෙනවා නම් ඒක තමයි හොයන සන්තෝෂය. ඒ වෙනුවෙන් මිනිස්සු ජීවිතේ උනත් කැප කරන්න කැමති. මට ඌමනාව තිබුණේ තාත්තට මේ වකුගඩු බත්තය කරලා තාත්තට හිත පෙරෙන්න වතුල ලීටරයක් විතර බොන්න දීලා මම මලත් කමක් නෑ කියන මතේ මම හිටියේ. යනුවෙන් ඔහු දැඩි සංවේදීව පවසා තිබුණා. ආනන්ද වික්‍රමගේ කලාකරුවානනේ ඔබට ඉක්මන් සුව ලැබේවා.